අමරිකා එක්සත් ජනපද උපජනාධිපති ජේඩි වැන්ස් මේ වෙද්දී ඉස්ලාමාබාද් නුවරට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔවුන් සූදානම් වෙන්නේ එළඹෙන සෙනසුරාදා දවසේදී මේ යුද්ධයට අදාළ වුණු ඉරානය සමගින් සාකච්ඡා ආරම්භ කරන්නටයි. ඒ අනුව විශේෂයෙන්ම වාර්තා වන ආකාරයට ඊශ්‍රායලය විසින් අඛණ්ඩව ලෙබනනයට බෝම්බ ප්‍රහාර තවදුරටත් එල්ල කරමින් පවතින අතර 300කට ආසන්න පිරිසක් මරණයට පත්වී 1150කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් අහමදින්දා ප්‍රකාශ කරන්නේ මේ වෙද්දී ඊශ්‍රායලයට විද්‍රෝහ වෙන්න කියලා නියෝග නිකුත් කර තිබියදී විශේෂයෙන්ම බේරූට් ආශ්‍රිත ප්‍රධාන රෝහල් දෙකකට සමස්ත සෞඛ්‍ය පද්ධතියම අවධානමට ලක් කරමින් ඊශ්‍රායලයේ රෝහල් පද්ධති වලට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබාෂ් ආරාචිගේ සඳහන් කර තිබෙන්නේ අමරිකා එක්සත් ජනපදය මේ වෙද්දී තමන්ටම කියලා ආර්ථිකයක් ගොඩනගා ගැනීමේ අපේක්ෂාව පාදක කරගනිමින් kill the diplomacy සමස්ත ලෝකයේම පවතිනා වූ රාජ්‍යතාන්ත්‍රික බව විනාශ කරමින් සිටිනවා. අඩුම තරමේ මේ මොහොතේ සිදුවෙමින් පවතින සටන් විරාමය සඳහා සාකච්ඡාවකටවත් අවතීර්ණ වන්නට ඉඩ නොදී මේ වෙද්දී සිදු කරමින් තිබෙන ප්‍රශ්නය අතිශය බරපතලයි. ඒ නිසා මේ තත්ත්වය තුළ වොෂින්ටනය සහ ඊශ්‍රායලයේ ක්‍රියාත්මක වීම පිළිබඳ සතුටු විය නොහැකි බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා ලෙබනනයේ ඔවුන් මේ වෙද්දී ඉවත් වීමට සූදානම් කියන කාරණේ. නමුත් the war will not be stopped. යුද්ධය තවදුරටත් නතර වන්නේ නැති බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දී කුවේට් රාජ්‍යය ප්‍රකාශ කර තිබෙනවා ඉරානය ඉලක්ක කරනු ලැබුවේ ඔවුන්ගේ ජාතිකමය වශයෙන් ආර්ථිකයට වැදගත් වුණු ඉතාමත්ම වටිනා පහසුකම් වලටයි. විශේෂයෙන්ම ඩ්‍රෝන ප්‍රහාර අඛණ්ඩව එල්ලවෙමින් ගෙවුණු පැය 24 පුරා වුවද නැෂනල් ගාඩ් එක ඉලක්ක කරනු ලැබුවේ ඔවුන්ගේ ජාතික අවශ්‍යතාවයන් සහිත වුණු භූමීන් කියලා තමයි වාර්තා වෙන්නේ. කුවේට් මාධ්‍ය වාර්තා කරන ආකාරයට damaging by the hostile drones Iran IRGC at the time claimed the armed forces had not launched any missile at any country during the ceasefire. කිසිදු රටකට සටන් විරාමය තුලදී ප්‍රහාර එල්ල නොකලත් කුවේට් රාජ්‍යයට යම් අනතුරක් ඉරානය විසින් සිදු කර ඇති බවට මේ වෙද්දී චෝදනා එල්ල කර තිබෙනවා. ඒ වගේම තමයි ඊශ්‍රායල් හමුදාව සොල්දාදුවන්ද දකුණු ලෙබනනයේදී තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. අමරිකා එක්සත් ජනපදය මේ වෙද්දී ඉරානයෙන් ඉල්ලීම් කරන්නට යන්නේ මොනවද? ඒ අතරතුර ප්‍රධානම කාරණයක් තමයි United States is expected to demand the release of Americans currently held in Iran. මේ වෙද්දී ඉරානය තුල සිටින අමරිකානුවන් ඉවත් කර දෙන්න නිදහස් කරන්න කියන ඉල්ලීම මේ ඉස්ලාමාබාද් වල සිදු කරන සාකච්ඡාවල ප්‍රධාන කාරණයක් බවට පත් කරගන්නට සූදානම් කියලාත් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දී අමරිකා එක්සත් ජනපදයේ උත්සාහ දරමින් සිටිනවා මේ සාකච්ඡා හරහා හෝමුස් සමුද්‍ර සංධිය සම්බන්ධයෙන් වුණු කාරණා පිළිබඳ සාකච්ඡාවට බඳුන් කරන්නට. කෙසේ වෙතත් ඉරානය සහ අමරිකාව අතර ගොඩනැගෙමින් යන සාකච්ඡා සඳහා වුණු සූදානමට මේ වෙද්දී ඊශ්‍රායලය කරමින් ඉන්නේ බරපතල වැරද්දක්. ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය අතිශය නින්දිතයි. හේතුව ලෙබනනයට තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් රෝහල් පද්ධතියට පහර දෙමින් මොකද්ද මේ ඊශ්‍රායලයේ කරමින් සිටින තාමත්ම කනගාටුදායක සිදුවීම. විශේෂයෙන් ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ප්‍රකාශ කරනවා can't start without Lebanon ceasefire negotiations පටන් ගන්න කොහොමද ලෙබනන් වල සටන් විරාමය පිළිබඳ සාකච්ඡා නොකර. ඒ නිසා ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බාගේර් ප්‍රකාශ කර තිබෙනවා අපිට negotiations පටන් ගන්න බෑ ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරන තුරු. විශේෂයෙන්ම රාජ්‍යයන් සියල්ලම එකතු වුණු ප්‍රධානතම කාරණේ බවට පත් වෙලා තිබුණේ මේ සටන් විරාමය සාර්ථක කර ගැනීම සඳහා ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නතර කරන බව. නමුත් එය තවමත් සිදු වී නැති බව තමයි ප්‍රකාශ කරන්නේ. මේ අතරතුරේදී ඉරාන හමුදාව යලිත් අනතුරු අඟවනවා. finger on the trigger කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කරනවා ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලය මේ වෙද්දී විශ්වාසය කඩ කරමින් සිටිනවා. ඒ අනුව විශේෂයෙන්ම ඔවුන් සඳහන් කරන ආකාරයට යනුව ඉරානය පාර්ශ්වයෙන් ප්‍රකාශ කරනු ලබන්නේ the military board added not give up the Strait of Hormuz which Iran has assumed control of. හෝමුස් සමුද්‍ර සංධියේ අයිතිය පිළිබඳ කිසිවෙකුට සාකච්ඡා කරන්නට ඉඩක් නැහැ. එය ඉරානය සතු බවයි. ඒ නිසා සාකච්ඡාවට කුමක් වුවත් මේ වෙද්දී ලෙබනනයට පහර දෙමින් දෙපාර්ශ්වයෙන්ම සිදු කරන ලබන කඩකිරීම පිළිබඳ ඔවුන් අතිශය කනගාටුවට පත්වන බව ප්‍රකාශ වන. ඇත්තම ලෙබනන් මේ වෙද්දී සම්පූර්ණයෙන්ම සුන්බුන් ගොඩක් 20%කින් ලෙබනන් වල ආහාර මිල ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඉතින් ඇයි ඉරානයට ඊශ්‍රායලයට
ඇමරිකාවට තියෙන ප්‍රශ්නයට මේ ලෙබනනේ ඈදාගත්තේ. ලෙබනනේ 8,70,000කට ආසන්න පිරිසක් මේ වෙද්දී ආහාර ඌනතාවයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වෙලා ආහාර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා වෙළඳපොළ බඩුවල මුදල් නොමැතිවීම ඩොලර් නොමැතිවීම ඉතාමත් කනගාටුදායක සිදුවීමක්. මේ අතරතුරේදී තවදුරටත් වාර්තා කර තිබෙනවා ඊශ්‍රායල් හමුදාවන් මේ වෙද්දී ප්‍රකාශ කරනවා හිස්බුල්ලා සමාජිකින් 1400ක් මරා දැමූ බව සමස්තය 4300ක් මරා දැමූ බව ඔවුන් නිවේදනය කරනවා. මේ ගෙවුණු දින දෙක ඇතුළත 1400ක් මරා දැමූ බව ඔවුන් ප්‍රකාශ කරනවා. ඉතින් මේ තත්ත්වය මේ විදිහට නම් ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ගෙන යන්න හදන්නේ ඒක අනිවාර්යෙන්ම බොහොම පැහැදිලි ප්‍රශ්නයක් බවට පත්වනවා මේ සටන් විරාම සාකච්ඡාවලදී. දෙපාර්ශවය අතර විශ්වාසය බිඳ වැටුණොත් ඒක කිසි විදිහකින් සාර්ථක වෙන්නේ නැහැ. දැනටමත් ඉරාන පාර්ලිමේන්තුව දැඩිව ප්‍රකාශ කර තිබෙනවා වහාම මේ සටන් විරාමය ක්‍රියාත්මක කරන්න. ඉරානය විසින් විශේෂයෙන්ම මතු කරපු කාරණේ ඒක. නමුත් ඊශ්‍රායලය තවමත් එයට සාර්ථක ප්‍රතිචාරයක් දැක්වීමක් සිදු කර නැහැ.